යෝ මොකද වෙන්නේ මම ඊයේ උදේ නෙමෙයි දවල් 12ට විතර පොඩි වර්කවුට් එකක් කර ඉද්දී මට එක පාඩනයක් කල්පනා වුණා අර උදේ හැරිච්ච වෙලේ ඉඳන් ඒ මොහොත වෙනකන් එක වැඩ ටිකක් කරගෙන ආවනේ මම සාමාන්‍යයෙන් උදේ කරන කියන්නේ බිස්නස් වැඩ කටයුතු වලට අදාළ වැඩ ටිකක් කරගෙන හිටියා ඊට පස්සේ කියන්නේ කෑම කෑවා ඔය වගේ සාමාන්‍ය විදිහට දවස ගෙවගෙන ගියා ඒත් අර ඒ වැඩ කරන වෙලාවට අමතරව පොඩි බ්‍රේක්ස් තියෙනවනේ අපි හැමෝටම දවසේ එහාට මෙහාට වෙන්න. ඒ හැම බ්‍රේක් එකක්ම පුළුවන් උපරිමයෙන්ම බලන්නේ ෆෝන් එකේ මොන හරි කන්ටෙන්ට් එකක් හරි ඒ කියන්නේ YouTube එකට හරි සෝෂල් මීඩියා හරි නැත්නම් ඊමේල් එකක් හරි බලලා මොකක් හරි විදියකින් අර ප්‍රොඩක්ටිව් කියලා අපිට දැනෙන විදිය දෙයක් හැම වෙලේම කරන්න. ඉතින් මම ඔහොම ඊයේ වර්කවුට් එක කරගෙන ඉද්දි උත් වීඩියෝ එකක් ප්ලේ කරගෙන ඒක අහගෙන තමයි වර්කවුට් එක කරගෙන හිටියේ. ඊට පස්සේ මට එකපාරට කල්පනා වුණේ මේ හැම වෙලේම මේ කියන්නේ මොන හරි වැඩකට ඇති දෙයක් කියලා හිතාගෙන අහන දේවල් පවා ඇත්තටම මම වැඩකට දාන්නේ නැත්තම් අර පුරුද්දට වගේ හැම වෙලේම මොන හරි දෙයකින් අර ස්ටිමියුලේට්ලා ඉන්න පොඩි හැම වෙලේම මොන හරි දෙයකින් උත්තේජනයක් ලබා ගන්න ඒක එහෙම කරන්න කියලා. ඉතින් ඒක නිසා මම ඒක එවෙලෙම නතර කළා වර්කවුට් එක විතරක් කරගෙන ගියා. කියන්නේ අද කාලේ අපිට අර හැම වෙලෙම ඇක්සස් තියෙනවා අපි හැම එක්කෙනාටම මාරම ස්පෙસિෆික් වෙච්ච අපි හැම එක්කෙනාගේම ආසාවල් වලට අපි ආස නැති දේවල් වලට හැම දෙයකටම කේට වෙන විදිහේ ෆීඩ් එකක් මේ හැම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකම අපි හැමෝටම මාර ඉන්ඩිවිජුවලිස්ටික් විදිහට ලැබෙනවා. කියන වාට්ගේ හෝම් පේජ් එකේ රෙකමෙන්ඩඩ් වෙන්නේ නෙවෙයි මට රෙකමෙන්ඩඩ් වෙන්නේ. ඉතින් අන්න ඒ කාරණය නිසාම අපිට හැම වෙලේම හිතනවා අපි මොන හරි ප්‍රොඩක්ටිව් දෙයක් තමයි කරන්නේ. මොකද ඒකට හේතුව අපි කැමති දේවල් තමයි අපිට සෝෂල් මීඩියා වලින් ස්පෙෂලි ෆීඩ් කරන්නේ. ඒක එක්තරා විදිහකට අපිව ඒගොල්ලන්ගේ ග්‍රහණයට අල්ලගෙන ඒගොල්ලන්ගේ ප්ලැට්ෆෝම්ස් වල එන්ගේජ්මන්ට් එක කරගෙන ඒගොල්ලන්ගේ බිස්නස් මොඩල් එකේ ඒගොල්ලන් ප්‍රොෆිට් කරන ක්‍රමවේදය තමයි ඒක. අපි තමයි ප්‍රොඩක්ට් එක වෙලා තියෙන්නේ අත්‍තරම. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක වෙලා තියෙන්නේ අපි. ඒ කියන්නේ අපි ඒක ඒගොල්ලන් අපිව පොළඹවන විදියට අපි පාවිච්චි කරන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ ඔක්කොම ඇනලිටික්ස් වලට බලපානවනේ. ඉතින් ඒක නිසා තමයි මේ ඇල්ගොරිතම්ස් මෙච්චර ඇඩ්වාන්ස් වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි අපිට මිනිස්සු විදියට ඉන්ඩිවිජුවල්ස්ලා වශයෙන් අපිට හරි අමාරු මේ ට්‍රැප් එකකට තමයි අපි අහුවෙලා ඉන්නේ කියන එක තේරුම් ගන්න. ඊයේ පෙරේදා මම chat එකක් දැම්මා මගේ යාළුවෙක් එක්ක මිනිහා රට ඉන්නේ. එයාත් මට ඒ කියන්නේ එයාත් දැන් ටික කාලයක් තිස්සේ එයාට අයිඩියස් කීපයක්ම තියෙනවා. එකක් YouTube channel එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා. අනිත් එක එයාගේ ඒ තියෙන යම්කිසි හැකියාවක් සර්විස් බිස්නස් එකක් විදිහට ඩෙවලොප් කරන්න අයිඩියා එකකුත් තියෙනවා. ඉතින් එයා දැන් ඔය කතන්දරයට අදාළ වෙන එක වීඩියෝස් අනම්මනම් බලන්න පටන් අරගෙන දැන් ඇත්තටම අවුරුද්දකට විතර කිට්ටු වෙනවා. ඉතින් අර ඕකත් අර ඇල්ගොරිතම්ස් වලින් අපිව එක්තරා රාමුවකට එක්තරා රටාවකට අහු කරගෙන ඉන්න එකේ එක තවත් සලකුණක්. ඒ කියන්නේ දැන් ඒක හැමෝටම එක එක ආසාවල් තියෙනවා. අපි දැන් ඒ යාළුවගේ උදාහරණ පැත්තකින් තියලා අපි කියමුකෝ එකපාරට ඒ කියන්නේ ඇඟ හදාගන්න ෆිට්නස් පැත්තට ඔයාලට ફોකස් කරන්න කැමතියි කියලා. ෆිට්නස් පැත්තට ફોකස් කරන්න කැමති හුඟක් මිනිස්සු පවා ඒ ෆිට්නස් වලට අදාළ කන්ටෙන්ට් බලනවා. හැබැයි ඒහා සමානව නැත්තම් ඊට වඩා එහා ලෙවල් එකකින් ඒ ෆිට්නස් කියන ඒ ක්‍රියාවලිය එක්සර්සයිස් එකේ යෙදෙනවද නැද්ද කියන එක පොඩි ප්‍රශ්නාර්ථයක්. මොකද මේ පැටර්න් එකම හැම දෙයකදීම හුඟක් වෙලාවට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ තව හුඟක් අය අපේ ලංකාවේ ඒ කියන්නේ අඳුරන කට්ටිය පවා ඉන්නවා ඉංග්ලිෂ් කතා බහ කිරීම ඉම්ප්‍රූව් කරගන්න ඕන කරන කට්ටිය. ඒගොල්ලන්වත් YouTube එකට ගිහිල්ලා ඒ ඉංග්ලිෂ් ගැන නම් වීඩියෝස් බලනවා. හැබැයි ඒ ඉංග්ලිෂ් කතා බහ කරන ඇක්ටිවිටි එක ඒ එක්සර්සයිස් එකේ කවුරුත් නිරත වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉංග්‍රීසි කතා කරන්න try කරන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්ත දේ කරන්නේ නැහැ. කරන්න ඕන විදිය බලනවා. අර වේද මහත්තයාගේ මේ බෙහෙත් සීට්ටුව කටපාඩම් කරගන්නවා. හැබැයි බෙහෙත ගන්නෙ නැහැ. ඕක තමයි මේ ට්‍රැප් එක. ඒ කියන්නේ මේක එදා ඉඳන් අද වෙනකන් මම මේ කියන අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිසුන්ට තිබ්බ ට්‍රැප් එකක්ම තමයි. ඒ කියන්නේ අර ප්ලෑනින්, රිසර්චින්, අර නිකන් පොඩි ෆීල් ගුඩ් ප්‍රොඩක්ටිවිටි එකක්. ඒ කියන්නේ අපිට හිතෙන අපි ප්‍රොඩක්ටිව් කියලා මොකද අපි කරන්නේ යම් කිසි විදිහකට ප්‍රොඩක්ටිව් දෙයක් තමයි. අතරම කියනවා ප්‍රොඩක්ටිව් දෙයට
අර නිකන් පෙරගමන්කරුවගේ ඒ පාර කපන්න අවශ්‍ය කරන දේවල් ටික හැම වෙලෙම හොයනවා. හැබැයි පාර කපන්න යන්නේ නැහැ. එදා ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් මේක. හැබැයි අද මේක ගොඩක් නිකන් ඩබල් ට්‍රිපල් වෙලා තියෙනවා. මොකද අර හේතුව නිසා. ඒක තමයි සෝෂල් මීඩියා සහ මේ ඇල්ගොරිතම්ස් මාර්ම ඇඩ්වාන්ස්ඩ් මේවා දන්නවා හැම කෙනෙක්ගෙම ඉන්ට්‍රස්ට් මොනවද කියලා. අන්න ඒ ඉන්ට්‍රස්ට් වලට ඔයාගේ ටෙන්ෂන් එක කැප්චර් කරගෙන කොහොමද ඒගොල්ලන්ගේ ප්ලැට්ෆෝම්ස් වල වැඩිපුර කාලය තියාගන්න කියන එක තමයි ඒගොල්ලන්ගේ මිෂන් එක වෙලා තියෙන්නේ. ඉතින් ඒ මිෂන් එකේ ප්‍රොඩක්ට් එකක් බවට අපි පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න කරන්න ඕන දේවල් ඊටම සරලයි. අපි හැම එක්කෙනාගේම දවසේ ඒ කියන්නේ උදේ ඉඳන් රැ වෙනකන් ඔය හැමෝටම ඒ කියන්නේ කළ යුතු දේවල් කිහිපයක් තියෙනවා. එඩියුකේෂන්, වර්ක්, හෙල්ත්, රිලේෂන්ෂිප්ස් ඔය වගේ කැටගරිස් හතරකට අපි සරලව බෙදුවොත් හැම එක්කෙනාගේ ජීවිතේ කරන්න තියෙන දේවල් ඔය කැටගරිස් හතරට වඩා තව තියෙනවා. හැබැයි බේසිකලි ඔය හතර අනිවාර්යයෙන්ම හැමෝටම තියෙනවා. ඔය හතරට අමතරව ඔයාට දවස පුරාවට පොඩි තව කියන අමතර දේවල්ලුත් අර ඇඩ් හොක් එදිනෙදා මතුවෙන ප්‍රශ්න මතුවෙන එකක් තියෙනවා. ඔයා කල්පනා කරලා බලන්න ඔය දේවල් වලට අමතරව ඔයාගේ දවසේ තියෙන ගැප්ස් එහෙට මෙහෙට යනකොට වැඩක් ඉවරලා පොඩ්ඩක් ගෙදර වෙවිලා ඉන්නකොට කියන හවසට ඔෆිස් එකේ වෙලා හරි ක්ලාස් ගිහලා වෙලා හරි ගෙදර ඉන්න වෙලාව ඇඳට ගිහිල්ලා නිදා ගන්න ඒ ඇඳට ගිහලා දැන් නිදා ගන්න නැදර යන්නේ නිදා ගන්න ඇඳට ගියාම ඒ ඇඳේ ඉන්න ඒ පොඩි වෙලාව ඔන්න ඔය වෙලාවල් හැම එකේම ඔයා මොකද්ද කරන්නේ 99 මිනිස්සු කරන්නේ ෆෝන් එක අරන් ස්ක්‍රෝල් කරන එක එතනින් පටන් ගන්න ලේසිම දේ එකනේ මාල් ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් ලේසිම දේ එක ෆෝන් එක අතර ගන්න එපා ඔක්කොම එකපාරට නතර කරන්න අමාරුයි නම් එක දෙයක්කින් පටන් ගන්න ලේසිම දේ රෑ නැදට ගියාට පස්සේ ෆෝන් එක අතර ගන්න එපා එතනින් පටන් ගන්න එතනින් පටන් ගන්නගෙන ඔයා ඊට පස්සේ බලන්න අර දවස පුරාවට ඔයාගේ අර බ්‍රේක් එකක් ගන්න හැම වෙලාවකම ඒ බ්‍රේක් එක ගන්න තව කන්ටෙන්ට් කන්සියුම් කරන්න නෙමෙයි ඔයාගේ මනසට ඉඩ දෙන්න පොඩ්ඩක් මේ ප්‍රොසෙස් කරන්න ඉන්ෆර්මේෂන් මනසට ඒක හැම වෙලෙම දේවල් දාගෙන ගියාම මනසට වෙලාවක් මදි වෙනවා දාන දේවල් ටික ඔක්කොම ප්‍රොසෙස් කරන්න. නිදා ගන්න ගියාම විතරයි. ඒකත් හරියට නෑ මොකද ඇඳට ගිහිල්ලත් අන්තිම මේ මිනිත්තු 20 30 පවා කරන්නේ තව දාගන්න එක තමයි. ඒතර ඕවර්ලෝඩ් වෙනවා මයින්ඩ් එක. මනස අර වා දැකලා ඇති ෆිල්ම්ස් වල හරි කොහේ හරි නැත්නම් අහලා ඇති ඔය ආර්ට් නිකන් ක්‍රියේටිව් වැඩවල කරන ක්‍රියේටිව් දේවල් කරන මිනිස්සු ආටිස්ට්ස්ලා පේන්ටර්ස්ලා මියුසිෂියන්ස්ලා වගේ කට්ටිය හුඟක් ඒගොල්ලන්ගේ දවස නිකන් චිල් එකේ ඉන්නේ වගේ. එහෙම අදහසක් අපිට තියෙනවා. අපි හැමෝටම තියෙනවා. ඒගොල්ලන් චිල් එකේ නෙමෙයි ඉන්නේ. එක්තරා කෝණකින් බැලුවොත් චිල් එකේ තමයි ඉන්නේ. ඒ කියන්නේ අපි මේ බ්‍රේන් එක වැඩ කරන විදිය තමයි මම මේ සයින්ටිෆික් ඇන්ගල් එකකින් නෙමෙයි කියන්නේ මම ඒව ගැන දන්නේ නැහැ මම කියන්නේ ප්‍රැක්ටිකලි එක්ස්පීරියන්ස් එකෙන් අපි හැම වෙලේම මනසට ෆෝස්ෆුලි දෙයක් කරන්න try කරාම ඒ දේ 100% හරියටම එහෙම වෙන්නේ නැහැ සමහර දේවල් එහෙම කරන්න පුළුවන් ඒ තරම් ක්‍රියේටිව් දේවල් ඒ කියන්නේ ප්‍රොබ්ලම් සෝල්විං දේවල් නැත්නම් අලුතින් දෙයක් නිර්මාණය කිරීම වගේ දෙයක් මුවක් වෙලාවට මනස බෑග්ග්‍රවුන්ඩ් එකේ වැඩ කරනවා අපි ෆෝග්‍රවුන්ඩ් එකේ ඉදිරිපිට දෙයක් නොකරන අවස්ථාවලදී පවා ඒකනේ ඔයා කල්පනා කරලා බලන්න ඔයා නිකන් නාන්න ගිහලා ඉන්නකොට නාන ගමන් ඉද්දි එක එක අදහස් පහළ වෙනවා ඒ අදහස් ඔයාට හිතලා එකපාරට පහළ කරගන්න සමහර වෙලාවට ගොඩක් අමාරුයි ඒකට හේතුව අපි නාන වෙලාවේ පවා ඒ නාන වෙලාවේ ස්පෙෂලි අපිට වෙන කිසිම දෙයක් නැහැ ෆෝකස් කරන්න කන්සියුම් කරන්න මුකුත් නැහැ ඒ වෙලේ තමයි අත්‍තරමයි බ්‍රේක් එකක් ගන්න අද කාලේ ඒ නාන වෙලාවේ ඔයා මුකුත් නැහැ නාන එක පවා ඔටෝමැටිකලි වෙනවා මසල් මෙමරි එකකින් මොකද හැමදාම එකම විදිහටනේ නාන්නේ අලුත් විදිහට නාන්නේ නැහනේ ගිල ගඟට පැන්නු මිසක් මේ ඒක එතකොට ඒ වාගේ ඒකනවාගේ බ්‍රේන් එක යනවා එක්තරා මෝඩ් එකකට මට ඒකට කියන නම නම් දැන් මතක නැහැ ඒකට සයන්ටිෆික් ටර්ම් එකක් තියෙනවා ඒ මෝඩ් එකේ ඉදි තමයි බ්‍රේන් එක ඔයාගේ ඔළුවට දාගෙන ඉන්ෆර්මේෂන් ප්‍රොසෙස් කරන්නේ. ඒ ඉන්ෆර්මේෂන් ප්‍රොසෙස් කරනකොට තමයි එයා එක එක කනෙක්ෂන්ස් හදන්නේ. ඔයාගේ පාස්ට් එක්ස්පීරියන්සස් මොටිවේෂන් එක මේ වෙලාවේ තියෙන එක ගෝල්ස් ඔබ්ජෙක්ටිව්ස් මේ බේසිකලි ඔයාගේ මනසේ තියෙන සියලුම දත්ත අරගෙන මේ අලුත් දත්තයි පරණ දත්තයි අතර යම්කිසි කම්පැරිසන් එකක් කරලා එක කනෙක්ෂන්ස් හදා ගන්නවා. ඔන්න ඔය කනෙක්ෂන්ස් හදාගද්දි තමයි අදහස් පහළ වෙන්නේ. ඒ කියන්නේ අදහස් විදියට අලුත් දත්ත තමන්ගේ මනස තුලින්ම මතු කරනවා කොහොමද පරණ data සහ අලුත් data අතර තියෙන යම්කිසි බ්‍රිජ් එකක් අයිඩෙන්ටිෆයි කිරීම හරහා. ඉතින් ඒක තමයි මේ අර
හැම්වෙලිම ඕවස්ටිමිලේට් නොවී යම් කිසි විදිකට මනසට හුස්ම ගන්න ඉඩක් හදා ගැනීමේ ඉඩක් දීමේ තියෙන වටිනාකම ඉතින් ඒක අත්‍යවශ්‍ය දෙයක් වගේම ඒ ස්පේස් එක හරහා තමයි ඔයාට සමහර විට ඔයා මේ නිකන් දසාතේ පිස්සෙක් වගේ හොයන සමහර උත්තර සමහර සොලියුෂන්ස් වගේ ජීවිතේ ප්‍රශ්න වලට නැත්නම් ඔයා මොන හරි ක්‍රියේටිව්ලි අලුත් දෙයක් හොයනවා නම් අලුතෙන් හිතනවා නම් බිස්නස් එකක් ගොඩ දාන්නේ කොහොමද එක්සෑම් එකකට පාඩම් කරන්නේ කොහොමද මොන හරි දෙයක් හරි ඔයාට තියෙන ඕනම ප්‍රශ්නයකට විසඳුම පහළ වෙන්න මනසට ඉඩක් දෙන්න ඔයාගේ මේ ඩේටා ටික ප්‍රොසෙස් කරන්න ඔයාගේ ඔළුවට හැම වෙලේම ඉන්ෆර්මේෂන් බොරුට දාන්න එපා මොකද එතකොට ඔයාගේ මනස විකෘති භාවයට පත් වෙන එක තමයි වෙන්නේ ස්පේස් එකක් නැති වෙනවා හිතන්න ස්පේස් එකක් නැති වෙන තැන එක තැන හිර වෙනවා එක තැන හිර වෙලා හැමදාම කම්ප්ලේන් කර කර ඉන්න වෙන්නේ කවදාවත් ඉන්න වලින් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා ඒ විදියට පොඩක් චිල් එකේ ඉන්න ඔළුවට අනවශ්‍ය දේවල් දාගන්න එපා හැම වෙලේම මං යනවා ආයි වැඩක් කරන ගමන් ඉද්දි මේක රෙකෝඩ් කරන්න ඕනේ කියලා හිතලා ආව ඉක්මනට ළඟදිමයි චැට් එකක් දාමු ජය වේවා